ආයුෂ බොහෝ වේවා ඔබ සියලු දෙනාටම. රාශි චක්‍රයේ දෙවැනි රාශිය ලග්නාධිපති සිකුරු වූ ආදරණීය වෘෂභ ලග්නාධිපති හිතවතුනි හිතවතිය. 2026 මාර්තු මාසයේ ඔබේ ලග්නයේ ග්‍රහ පිහිටි ග්‍රහ මාරුවේ ඔබේ ජීවිතයට මොන වගේ බලපෑමක් එල්ල කරයිද? මොන වගේ පෙරලියක් එල්ල කරයිද? විපතක් උදා කරයිද? එහෙම නැත්නම් සැපත ළඟා කරයිද? ඔබේ ජීවිතයට විපතක් වෙනවා නම් මම අද කියා දෙන සාන්ති කර්ම හා පූජා ක්‍රම හරහා නැවත ඔබේ ජීවිතයට ආලෝකය කැඳන්නේ කොහොමද? මෙන්න මේ කාරණා අපි අද කතා කරමු. ඊට කලින් මේ ළඟම එන මාර්තු මාසයේ ලග්න පලාපල විස්තරේ වෘෂභ ලග්නාධිපති ඔබට වැදගත් වෙන්නේ ඇයි? මාස 4ක් පුරා වක්‍රභාවයෙන් ගමන් කරපු ගුරු ග්‍රහයා මාර්තු 11 වෙනිදාට වක්‍රභාවයෙන් මිදී ඔබේ ධනස්ථානයට පැමිණීම සිද්ධ වෙන්නේ මේ මාර්තු මාසයේ. ඔබේ ලග්නාධිපති සිකුරු මාර්තු 2 වෙනිදා තමන්ගේ බලවත්ම රාශියක් වෙච්ච මීන රාශියේ උච්ච වීමක් සිද්ධ වෙන්නේ මේ මාර්තු මාසයේ. මේ වගේ ඊටමත් වැදගත් ග්‍රහ මාරුවීම් කිහිපයක් ඒ වගේම ප්‍රබල ග්‍රහ පිහිටීමක් එක්ක තමයි වෘෂභ ලග්නාධිපති ඔබ මාර්තු මාසයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. සරලව ඔබට මාර්තු මාසයේ වෘෂභ ලග්නාධිපති ඔබේ ලග්න ඵලය ගැන කෙටි අදහසක් කියනවා නම් ඔබේ ජීවිතේ පෙරලියක් සිද්ධ වෙන කාලයක් මේක. මේ ඔබට තිබුණු ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන කාලයක් මේක. ඒ වගේම ඔබේ හිතට සහනය සැනසීම උදා වෙන කාලයක් මේක. හැබැයි ඔබ බුද්ධිමත්ව මේ උදා වෙලා තියෙන හොඳ අවස්ථාවෙන් ප්‍රයෝජනීය ගත්තේ නැත්නම් ඒ වාසිය අවාසියක් උනත් වෙන්න පුළුවන් කාලයක් මේක. අද මම ඔබට කියලා දෙනවා වෘෂභ ලග්නාධිපති ඔබ මාර්තු මාසය තුල කොහොමද කටයුතු කරන්න ඕන කියලා. ඊට කලින් මම ඔබෙන් ඉල්ලා සිටිනවා ඔබ අපේ වීඩියෝ බලන්නේ channel එක subscribe කරන්නේ නැතුව නම් දැන්ම channel එක subscribe කරලා bell icon එක press කරලා තියාගන්න. පෙනෙන දේ ඔබට නොපෙනෙන අනාගතයට ඔබට ආලෝකය කැඳෙන්න මම ජ්‍යොතිර්විද්‍යා ගවේෂක මනුජශ්‍රී දිවාකර අපි බලමු මාර්තු මාසයේ වෘෂභ ලග්නාධිපති ඔබේ ග්‍රහ පිහිටීම මොන වගේද කියලා. වෘෂභ ලග්නාධිපති ඔබේ ග්‍රහ පිහිටීම ග්‍රහ මාරුවීන් දිහා බලද්දී ඔබට මාර්තු මාසයට කලින් පෙබරවාරි 23 වෙනිදා ඊටමත් විශේෂ යෝගයක් උදා වෙනවා. ඔබේ 10 වෙනි භාවයේ කර්මස්ථානයේ විශේෂ යෝගය උදා වෙනවා. කුජ ග්‍රහයා කුම්භ රාශියට පැමිණි. රවි බුධ සිකුරු රාහු සමග එකතු වී පංච ග්‍රහ යෝගයක් නිර්මාණය කරනවා. ඔන්න බෘහත් සංහිතාවට සහ පරාසර හෝරා ශාස්ත්‍රයට අනුව මේ යෝගය උදා වෙද්දී ඔබේ ජීවිතේ ඔබේ වෘත්තීය ජීවිතේ විශාල පිම්මක් විශාල දියුණුවක් ඉස්සරහට පනින්න පුළුවන් කාලයක් මේ පංච ග්‍රහ යෝගය හරහා උදාපත් කරන බව නාරද සංහිතාවේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. ඔබ රජයේ රැකියාවක නිරත වෙන කෙනෙක් නම් ඉහළ තනතුරු තානාන්තර ලබා ගන්න පුළුවන් කාලයක්. ඒ වගේම ඕනෑම ක්ෂේත්‍රයක ඔබ නිරත වෙන ඕනෑම වැඩක ඔබට දියුණුවක් දකින්න පුළුවන්, ප්‍රගතියක් දකින්න පුළුවන් කාලයක් උදාපත් වෙලා තියෙනවා. ඒ වගේම මේ මාසයේ, ඒ කියන්නේ මාර්තු මාසයේ 11 වෙනිදාට මාස 4ක් පුරා වක්‍රව ගමන් කරපු ගුරු ග්‍රහයා 11 වෙනිදා වක්‍රභාවයෙන් මිදිලා වෘෂභ ලග්න ඔබේ ධනස්ථානයට පැමිණීමත් සමග ඔබට මානසික සහනය උදාපත් කරනවා. ඔබ මෙච්චර කල් අනුන් වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කරා. ඒවා හරියට ගඟට ඉනි කපනවා වගේ තමයි. හැබැයි ඔබට හොඳ දෙයක් අහන්න ලැබුණේ නැහැ. ඔබට මානසික පීඩනය විතරයි අවසානයේදී ඉතිරි වුණේ. හැබැයි මේ මාර්තු මාසයේ 11 වෙනිදාට ගුරු ග්‍රහයා වක්‍රභාවයෙන් මිදිලා ඔබේ ධනස්ථානයට පැමිණීමත් එක්ක ඔබ ගැන නැවත හිතන්න පටන් ගන්නවා. ඔබේ දියුණුව වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔබට හොඳ කාලයක් උදා වෙනවා. ඉතින් මේ ග්‍රහ මාරුවීම් වලට අමතරව වෘෂභ ලග්නාධිපති ඔබගේ මාර්තු මාසය තුල ග්‍රහ පිහිටීම මොන වගේද කියලා මම ඉතාමත් කෙටියෙන් මනට පැහැදිලි කරන්න. මාර්තු මාසයේ ආරම්භ වීමේදී ලග්නාධිපති සිකුරු කුජ රාහු රවි බුධ සමග සංයෝග වී ඔබගේ දසවැන්න තුල තැන්පත් වෙන්න බවක් තමයි පෙන්වුම් කරන්නේ. ගුරු ඔබේ දෙවැන්න තුල වක්‍රව සිටීම විශේෂ සුබ ඵලගෙන දෙන දෙයක්. කේතු ග්‍රහයා ඔබේ 4 වෙනි භාවය තුල සිටින අතර සනි ග්‍රහයා ඔබේ 11 වැන්න තුල තැන්පත්ව සිටිනවා. මාර්තු 2 සිකුරු ඔබේ 11 වැන්න මීන රාශියට ගිහින් සෙනසුරු සමග එකතු වී උච්ච භාවයකට පත් වෙනවා. ඔබේ අයස්
අයස්ථානයේ ලග්නාධිපති සහ යෝගකාරක දෙදෙනාම සිටීම ඔබට ඉතාමත් විශේෂ කාලයක් බවට මේක සංඥාවක් නිකුත් කරනවා. මාර්තු 11 ගුරු වක්‍රභාවයෙන් මිදී ඔබේ ධනස්ථානයට පැමිණීම මේක සිද්ධ වෙන්නේ මාස 4කට පස්සේ. අපි මේක කලිනුත් ඔබට පැහැදිලි කරා. ඒ වගේම ඔබේ දසවැන්න තුල සිටි රවි මාර්තු 15 වගේ වෙද්දී 11 වැන්න වූ අයස්ථානයේ වෙත. ඒ වගේම ඔබේ දසවැන්න තුල සිටි රවි මාර්තු 15 වෙනිදා වෙද්දී 11 වැන්න වූ අයස්ථානයට නැවත පැමිණෙනවා. එසේම බුධ ග්‍රහය වක්‍ර දසවැන්නේ සිට මාර්තු 21 22 අතර කාලය තුල වක්‍රභාවයෙන් මිදීමක් සිද්ධ වෙනවා. ගුරු දෙවැන්න තුලත්, කේතු ග්‍රහය 4 වැන්න තුලත්, රාහු ග්‍රහය දසවැන්න තුලත්, ශනි ග්‍රහය 11 වැන්න තුලත් සිටින බව තමයි පෙන්වුම් කරන්නේ. මේක තමයි වෘෂභ ලග්න ඔබේ ග්‍රහ පිහිටීම. මේ ග්‍රහ පිහිටීම අනුව වෘෂභ ලග්නාධිපති ඔබේ පුද්ගලික ජීවිතේ මොන වගේ වෙයිද? වෘෂභ ලග්න ඔබේ ග්‍රහ පිහිටීම් සහ ග්‍රහ මාර්වීන් දෙස නිරීක්ෂණය කරලා බලන්න. ඔබේ රැකී ආරක්ෂා කටයුතු වලට ඊටම සුබඵල ගෙන දෙන කාලයක් බවට මේ කාලය කියන්න පුළුවන්. ඒ වගේම ඔබ මේ එළඹිලා තිබෙන්නේ බඹරි වැල්ලෙත් කැරකෙන යහපත් කාලයක. පෙබරවාරි මාසයේ 23 වෙනිදායෙන් පස්සේ එළඹෙන පංචග්‍රහ යෝගී තත්ත්වයේ හේතුවයි. ඔබ නිරත වෙලා හිටපු රැකී ආරක්ෂා කටයුතු වල කැපී පෙනෙන වර්ධනයක්, කැපී පෙනෙන සාර්ථකත්වයක් පෙන්වුම් කරන කාලයක්. ඔබ රජයේ රැකියාවක් කරපු කෙනෙක් නම් ඉහළ තනතුරු තානාන්තර ලබා ගන්න පුළුවන් කාලයක්. ඒ වගේම වෘෂභ ලග්නයේ ඔබ නිරත වෙන ඕනෑම රැකියාවක් තුල මෙන්න මේ කාලේ සාර්ථකත්වයේ වගේම ආදායම් වල ඉහළ යෑම පෙන්වුම් කරන කාලයක්. ඔබ රැකියාවක් නැතුව හිටපු කෙනෙක් නම් මෙන්න මේ කාලේ ඔබට පුළුවන් නම් රැකියාවක් සඳහා ඉල්ලුම් කරන්න. ඔබට රැකියාවක් ලැබීමේ සම්භාවිතාවය වැඩිපුර තියෙන කාලයක්. ඒ නිසා පුළුවන් නම් මෙන්න මේ කාලේ නතර කරපු දේවල් ඔබට පටන් ගන්න පුළුවන්. ඔබ පහුගිය කාලේ කොච්චර මහන්සි වුණා. ඒ මහන්සියට සාපේක්ෂව ඔබට ප්‍රතිඵල අත්පත් උනේ නැහැ. හැබැයි මෙන්න මේ කාලේ ඔබට මහන්සි වෙන්න පුළුවන්. ඔබ අතරමඟ නතර කළ දාපු ව්‍යාපාර කටයුතු තියෙනවා. අන්න ඒවා නැවත පටන් අරගෙන ඒ වෙනුවෙන් මහන්සි වෙන්න පුළුවන් නම් අනිවාර්යෙන් මෙන්න මේ කාලේ ඒවා සාර්ථක කරගන්න පුළුවන්. මහන්සියට වඩා ඔබට ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන් කාලයකට ඔබ මේ ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නේ. මාර්තු මාසයේ 2 වෙනිදායෙන් පස්සේ ගුරු ග්‍රහය වක්‍රභාවයේ මිදීමත් එක්ක ඔබට මානසික සහනය නැවත උදාපත් වෙනවා. පහුගිය කාලේ ඔබ gedara ප්‍රශ්න නිසා, රැකී ආරක්ෂා ගැටලු නිසා, ඒ වගේම වෙළඳ ව්‍යාපාර කටයුතු වල තිබ්බ ප්‍රශ්න නිසා ඔබ ගොඩාක් මානසික පීඩාවන් විඳ කෙනෙක්. හැබැයි මාර්තු මාසයේ 2 වෙනිදායෙන් පස්සේ ගුරු ග්‍රහය වක්‍ර වීමත් එක්ක ඔබේ මානසික පීඩාවන්, චිත්ත පීඩාවන් දුරු වෙලා මානසික සහනය ඔබට උදාපත් වෙනවා. මාර්තු 16 වගේ විතර වෙද්දී ඔබ ඊටමත් ජව සම්පන්නව නැවත නැගී සිටින කාලයක්. මෙන්න මේ කාලේ ඔබට නැති වෙච්ච දේවල් ලැබෙන යහපත් සුබ කාලයක්. මේ සුබ දේවල් පස්සේ අසුබ දේවල් ටිකකුත් එනවා. ඔබේ ආදායම් තත්ත්වය ඉහළ යනවා. ඔබේ රැකී ආරක්ෂා කටයුතු දියුණු වෙනවා. ඔබට රැකියාවක් නැතුව හිටපු කෙනෙක් නම් ඔබට රැකියාවක් ලැබෙනවා. ඉතින් ඒ වගේ සුබ දේවල් අස්සේ අසුබ දේවල් කීපයක් වෙනවා. ආදායම් තත්ත්වය ඉහළ යද්දී ඔබ නොදැනුවත්වම ඔබේ වියදම් පැත්ත ඉහළ යාමේ ප්‍රවණතාවය පෙන්වු කරනවා. ඒ නිසා මෙන්න මේ කාලය තුල ඔබ අය වැය පාලනයක් සහිතව කටයුතු කරන්න. ඒ වගේම මෙන්න මේ වෙලාවේ ඔබට හදිස්සි තීන්දුව වලට එළඹීමේ හැකියාවක් පෙන්වු කරනවා. ස්ථාන මාර්වීන් වගේ දේවල්. ඒ වගේ දේවල් වලට මෙන්න මේ වෙලාවේ යන්න එපා. මොකද මේ වෙලාවේ හැමදේම ඔබේ යහපතට, ඔබේ වාසනාවට, ඔබේ ප්‍රගතිය උදෙසා තමයි සිද්ධ වෙන්නේ. මේ ග්‍රහ පිහිටින්, ග්‍රහ මාර්වීන් ඔබේ වාසියට තමයි වෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක ඔබ රැකියාවෙන් ස්ථාන මාර්වීන් ගන්න, රැකියාවෙන් අයින් වෙලා වෙනත් රැකියාවකට යන්න වගේ මෝඩ වැඩ කරන්න උත්සාහ කරන්න එපා. මෙන්න මේ අසුබ දේවල් කීපයක් තිබ්බට මේ අසුබ දේවල් මග හැරගන්න ඔබ දක්ෂ වුණොත් ඔබට මෙන්න මේ කාලේ සුබම සුබ කාලයක් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඔබේ රැකී ආරක්ෂා කටයුතු වල සහ ව්‍යාපාර කටයුතු වල සැබවින්ම කැපී පෙනෙන සාර්ථකත්වයක් මෙන්න මේ මාර්තු මාසය තුල පෙන්වු කරනවා. ඔබේ ගෘහ ජීවිතය සම්බන්ධයෙන් නම් මෙන්න මේ කාලය තුල මේ මාර්තු මාසයේ සහ මෙන්න මේ ගෙවෙන කාලේ ඊටමත් කරදර රාශියකට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙන කාලයක්. මොකද මෙන්න මේ කාලේ ඔබ තනි තීන්දුව తీරන ගන්න කාලයක්. පවුලේ අය සමග ඔබේ දෙමව්පියන්ගේ, ඔබේ බිරිඳ මේ අයගේ අදහස් වලට ඔබ ඇහුම්කන් දීමක් සිද්ධ කරන්නේ නැහැ. මෙන්න මේ හේතුවෙන් ඔබ සහ ඔබේ පවුලේ අනිත් අය අතර මතභේද ඇතිවීමේ ප්‍රවණතාවයක් පෙන්වු කරනවා. ඒ වගේම මම කියවනේ වෘෂභ ලග්න ඔබ මේ ඇවිත් ඉන්නේ හොඳ යහපත් කාලයකට. මෙන්න මේ කාලේ ඔබේ රැකී ආරක්ෂා ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා වගේම ඔබේ ජීවිතයට නව අවස්ථා, අලුත් මිනිස්සු මුණ ගැහෙන කාලයක්. ඉතින් මෙන්න මේ කාලේ ඔබ යටි කූට්ටු වැඩ කරන්න පෙළඹෙන්න පුළුවන් ප්‍රවණතාවයේ වැඩි කාලයක්. ඒ කිව්වේ ඔබ අනියන් සම්බන්ධතා, ඔබේ බිරිඳට, ඔබේ සැමියාට අවංක නැති ස්වභාවයක් පෙන්වු කරනවා. ඒ නිසා මෙන්න මේ කාලේ අනියන් සම්බන්ධතා ඇති කර ගැනීමේදී
ඔබ පරිස්සම් වෙන්න ඕනේ. ඔබ මෙන්න මේ කාලේ හැබැයි මොන දේවල් කරත් ඒව අහුවෙන්නේ නැති බවකුත් මේ ග්‍රහ පිහිටීම් එක්ක පෙන්වුම් කරනවා. හැබැයි ඔබ ඒ කරන දේවල් මේ කාලේ ඔබට ප්‍රශ්නයක් නොවුණා. මතුවට ප්‍රශ්නයක් වීමේ ප්‍රවණතාවයක් තියෙන හින්දා ඔබ මෙන්න මේ දේවල් පිළිබඳ සැලකිලිමත් වෙන්න කියන කාරණාව මම ඔබෙන් ඉල්ලනවා. ඒ වගේම ඔබ මෙන්න මේ කාල සීමාව තුළ ඔබේ පවුලේ අය සම්බන්ධව සැලකිලිමත්භාවය අඩු වෙන ගතියක් පෙන්වුම් කරනවා. විශේෂයෙන්ම ඔබ දරුවන් ගැන අවධානය මෙන්න මේ කාලේ යොමු කරේ නැත්තම් දරුවන් නොමග යාමේ ප්‍රවණතාවයක් පෙන්වුම් කරනවා. මේ කාලේ විවාහ යෝජනා විවාහ බලාපොරොත්තු වෙමින් සිටින අයට නම් ඉතාමත් සුබ යහපත් කාලයක්. ඔන්න ඕක තමයි ඔබේ ගෘහ ජීවිතය සම්බන්ධව කෙටි අදහස. නිසා ඔබ පරිස්සම් වෙන්න, ගෘහ ජීවිතය ආරක්ෂා කරගන්න, තන්නේ තීන්දුව తీරන ගන්න එපා. අනිත් අයට ඇහුම්කන් දීලා පවුල ඇතුලේ ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්න. පවුලේ අය කෙරෙහි අවධානය යොමු කරන්න. ඔබේ දරුවන් නොමග යන්න පුළුවන් නිසා දරුවන් ගැන අවධානයෙන් කටයුතු කරන්න. ඊළඟට අපි බලමු මේ ග්‍රහ බලපෑම සහ ග්‍රහ පිහිටීම අනුව ඔබේ අධ්‍යාපනික තත්ත්වය මොන වගේ වේද කියලා. මේ කාලේ ඔබේ අධ්‍යාපනයේ ඉතාමත් සුබ කාලයක්. මොකද එහෙම වෙන්නේ ගුරු ග්‍රහයා වක්‍රභාවයේ මිදීමත් සමග ඔබේ මානසික ඒකාග්‍රතාවය ගොඩනැගෙන කාලයක්. මානසික ඒකාග්‍රතාවය ගොඩනැගෙනවා කියන්නේ ඔබට ඉතාමත් හොඳින් පාඩම් කරන්න පුළුවන්. හොඳ මතක ශක්තියක් ඇති වෙන කාලයක්. ඒ නිසා මෙන්න මේ කාලේ ඔබ ප්‍රයෝජනෙට ගන්න. මේ කාලේ ඔබ හරි විදියට ප්‍රයෝජනෙට ගත්තොත් ඔබේ මගහැරුණු පාඩම්, මගහැරුණු දේවල්, ඒ වගේම විභාග කටයුතු වලින් සාර්ථක වීමේ හැකියාවක් තියෙන කාලයක්. හැබැයි ඔබේ 100% මේ අධ්‍යාපනයට ඔබේ අවධානය යොමු නොවන බවක් තමයි මේ ග්‍රහ පිහිටීම අනුව පෙන්වුම් කරන්නේ. මුල් සති දෙක තුනෙන් පස්සේ අධ්‍යාපනයට හොඳ කාලයක් එන බව පෙන්වුම් කරනවා. හැබැයි මම කියවනේ මේ කාලේ වෘෂභ ලග්න ඔබට අලුත් සම්බන්ධතා ගොඩනැගෙන කාලයක්. ඉතින් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන දරුවන් ගැන පොඩ්ඩ අවධානයෙන් සිටින්න. මොකද ඒ අයටත් මේ වගේ සම්බන්ධතා වැඩිපුර එයාලගේ අවධානය පාඩමෙන් මිදිලා අර වගේ සම්බන්ධතා ගැන ඔළුව යන කාලයක්. ඒ නිසා දරුවන් ගැන අවධානයෙන් සිටින්න. අධ්‍යාපන කටයුතු වලට මෙන්න මේ කාලේ ඔබ මුල් තැන දෙනවා නම් අධ්‍යාපන කටයුතු වලින් ඔබට සර්වපකාරයෙන් සාර්ථක වෙන්න පුළුවන් කාලයක්. මේ ඇති වෙලා තියෙන ග්‍රහ පිහිටීම් සහ ග්‍රහ මාරුවීම් ඔබේ සෞඛ්‍ය මොන වගේ අතට පෙරලේද කියන කාරණාව ගැන කතා කරද්දී විශේෂයෙන්ම මේ මාසය තුල මාර්තු මාසය තුල ඔබට හම සම්බන්ධ රෝග ඇතිවීම, ඒ වගේම ස්නායුගත රෝග ඇතිවීම පෙන්වුම් කරනවා. ඒ වගේම මේ කාලය තුල ලිංගාශ්‍රිත රෝග බෝ වීමේ වැඩි ප්‍රවණතාවයක් පෙන්වුම් කරනවා. මම ඒකයි ඔබට කිව්වේ අනියම් සම්බන්ධතා ගැන ඔබ ප්‍රවේශමෙන් කටයුතු කරන්න අවශ්‍ය කාලයක් කියලා. ඒ වගේම අතපය හිරිවැටීම්, හිස කැක්කුම්, හිසේ හිරිවැටීම් වගේ දේවල් මෙන්න මේ කාලය තුල රාහු සහ සෙනසුරු ග්‍රහයන්ගේ බලපෑම නිසා ඔබට ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔබට ඒ වැනි රෝගී තත්ත්වයක් උස්සන්න වුණොත් දේශීය විදේශීය පිළිගත් වෛද්‍ය ක්‍රමයන් ඔස්සේ ප්‍රතිකාර කර ගැනීම ඉතාමත් අවශ්‍යයි. ඉතින් මම කිව්වා මේ මාර්තු මාසය ඔබට ඉතාමත් වාසනාවන්ත කාලයක්. හැබැයි සුබ අසුබ කියන මිශ්‍ර ඵල දෙන කාලයක් මේක. ඔබට අසුබ ප්‍රතිඵල මේ කාලය ඇති කරන්නේ රාහු සහ සෙනසුරු ග්‍රහයන්ගේ බලපෑම මත. එහෙනම් මේවට කළ හැකි පිළියම් සහ පිළිවෙත් මොනවාද? අපල කාලයක් කියලා කියන්නෙම අපි ආත්මයේ හරි මතු ආත්මයක හරි කරපු නරක දේවල් මේ ආත්මේ පරිසන්දෙද්දී අපි ඒකට කියනවා අපල කාලයක් එළඹුණා කියලා. ඉතින් අපල වලින් මිදෙන්න තියෙන සරල එකම විසඳුම තමයි පින්දහම් කිරීම. ඔබට මෙන්න මේ කාලය තුල අහිංසක සත්තුන්ට, බඩගින්න පෙළෙන අහිංසක සත්තුන්ට ආහාර වේලක් දෙන්න. ඒ වගේම බලු කපුරු දානයක් දෙන්න පුළුවන්. ඒ වගේම දුගී මගේ යාචකාරක ආදීන්ට කෑම වේලක් දෙන්න පුළුවන්. ඒක ඊටමත් වටින පින්කමක් සහ මේ අපල තත්වයන් සමනය කර ගැනීමේ හැකියාව යහරහා ලැබෙනවා. ඒ වගේම ඔබ ඕනෑම ආගමක කෙනෙක් උදෑසන අවදි වෙලා ඔබේ ආගමට දහමට අනුකූල චාරිත්‍ර ධර්ම සිදු කරලා පුළුවන් නම් බෞද්ධයෙක් නම් බුදුන් වැඳලා මල් පහන් පූජා කරලා පුළුවන් නම් ඔබ විනාඩි 5ක් පමණ හරි මෛත්‍රී භාවනාව හරි හිත එක්තැන් කරගන්න පුළුවන් භාවනාවක් වඩලා ඔබේ දවස ආරම්භ කරන්න පුළුවන් නම් ඊටමත් සුබඵල ගෙන දෙන කාරණයක් බවට මේ මාසය තුලපත් වේ. ඒ වගේම මේ කාලය තුල ඔබට දවස් 2-3ක් හරි කමන්නේ. පුළුවන් නම් පන්සලකට ගිහින් එහෙම නැත්නම් ඔබේ නිවසේ හෝ කමක් නැහැ. සන්ධ්‍යා කාලය තුල බුදුන් වැඳලා මල් පහන් පූජා කරලා අභිසම්බිදාන පිරිත, ජය පිරිත, කරණීය මෙත්ත සූත්‍රය කියන මේ පිරිත් සජ්ජායනය කරලා ඔබට අවසානයේදී කතරගම දෙවියන් සහ විෂ්ණු දෙවියන් උදෙසා තලතෙල් මිශ්‍ර පහන් පූජාවක් පවත්වලා ඔබට ප්‍රාර්ථනයක් තබන්න පුළුවන් මේ සෙනසුරු සහ රාහු කියන ග්‍රහ අපල තත්වය දුරු කර මාගේ ජීවිතයට සෞභාග්‍ය උදා කරලා දෙන්න කියන ප්‍රාර්ථනාව තබන්න පුළුවන් නම් මෙන්න මේ කාලේ ඔබට ඊටමත් සුබ ඵල දෙන කාලයක් කියන එක මතක් කරනවා. එහෙමනම් වෘෂභ ලග්නාධිපති ඔබට මාර්තු මාසයේ මේ ලැබුවා වූ මාර්තු මාසයේ ජයග්‍රාහී වාසනාවන්ත කාලයක් වේවා කියලා ප්‍රාර්ථනාව තබමි. මම නවතිනවා. ඔබ සියලුම දෙනාට ආයුෂ බොහෝ වේවා.